එතකොට කීයක් වෙනවද? 4400. හරිද? විශේෂ ගණන 150 ගන්න දෙන්න 160 විතර. එකක් ගන්නවා නම් 140 යටින් එක. ආරේ. 30ක් වෙන යාර 40ක් තියෙන 5000. 125 විතර යාරයක් වෙනවා. ආ. යාරලා එන්නේ 30ක් ගන්න 125. 30ට 5000. හායි ළමයි කොහොමද? ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අද මගේ YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝ එක කරේ හදිසියෙම තමයි අපි මහරගම ගියේ. මම මේ වීඩියෝ කරන්නේ පොඩි බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට පොඩි හරි වැදගත් වීමක් වෙයි කියලා හිතලා. ඉතින් මේ තමයි මම අම්මට ගෙදර ඉන්නේ මගේ යාට ගෙදර ඉන්න අම්මායි කියලා මම හිතුවා මොන හරි මහන්න අරන් දෙන්න. ඒකවල මේක අන්ඩර්ස්කර්ට් මෙහෙවන හරි කියලා. ඉතින් මම හිතුවා මහරගමට යනවා. ඒකට අන්ඩර්ස්කර්ට් මහන්න රෙඩි ටිකක් කරන් දෙන්න. ඒ වගේම මට වීඩියෝ කරන්න හිතුනේ බස් එකෙන් බැසරත් පස්සේ එතන කාට හරි කෙනෙක්ට වැදගත් වුණත් කියලා තමයි මම වීඩියෝ එක කරේ. මෙතන අන්ඩර්ස්කර්ට් මහන්න ගන්න රෙඩි වල ප්‍රයිස් එකම තියෙනවා. ඉතින් තනිකර ඉතින් මහරගම කියන්නේ රෙඩිනේ තියෙන්නේ. මියන් පාර දෙපැත්තම තනිකර රෙඩි තියෙන්නේ. ඕන කෙනෙක්ට ඕන විදියට ගන්න පුළුවන් තියෙනත් ඔකට තියෙනවා. සිල්ලර රෙඩි තියෙනවා. ඕන කෙනෙක්ට ඇවිල්ලා බලලා ගන්න පුළුවන්. හැම තැනම තියෙන්නේ බලන තැන. ඇඳුම් සහ රෙඩි. රෙඩි වලට අවශ්‍ය දේවල් මහන්න අවශ්‍ය දේවල් හැමදේම තියෙනවා. ඉතින් මම හිතුවා මම ඉස්සෙල්ලාම හින්දින් හරියට තමයි මේ මහරගම පම්මේ තාන්දර කියනවා. මේ බකමඩ පැත්තේ ලොකු කඩයක් එකේ මහ පිළිදි තියෙනවා. ෆැබ්‍රික් ගන්න තියෙනවා. ඒකේ පොප්ලින් අන්ඩර්ස්කර්ට් වලට ගන්න අන්ඩර්ස්කර්ට් පොප්ලින් ගන්නවනේ. ඉතින් ඒකේ 120යි යාරේ. ඉතින් ගන්න විතරයි නැත්නම් ගොල්ලෝ හිතන්නේ 150 විතර යාර විකුණන්නේ. මට මතක හිටියේ 20 එකක් ගන්නවා නම් යාර 120යි කියලා කිව්වා. මෙතන ඕන රෙජාති රෙදි තියෙනවා. අපි ගත්තේ සුදු පාට පොප්ලින්. මම අම්මට අරන් දුන්නේ. ඊබස මම තව ටයිම් වල බලලා හිටියා. තව ඉතුරු ටික කියලා මිල ගණන් අහලා බැලුවා. මේ පීස් එකක් ගන්න දෙනවද මේ? ගන්නව නම් කොහොමද? පීස් අපි කපන්නේ යාරක් 160කට. ඔයාලා පීස් එකක් ගත්තොත් වැටෙන්නේ 120 ගාන යාර 40. අරකනේ. එතකොට කීයක් වෙනවද? 4400. හරිද? කළුත් ඒක නේද? කළු පාටත් ඒක නේද? කළු පාටද? ඔව්. කළු පාට 140 ගන්න. ඊට වැඩි නේ කළු පාට. ගාන වැඩි නේ. රේන්දත් මෙහෙ තියෙනවද? රේන්ද? අපි තව ටිකක් බලන්න. හරිද? මේ කීයද කිව්වේ 120යි නේ? ඔව් යාරක 120 ගාන වැටෙන්නේ. මේකම ගන්නවා. මම සමහර තැන් ස්ලෝ පොඩක් ටයිම් එක අඩු කරලා තියෙන්නේ. මොකද අපි වේගෙන් යනවා. ඒකට ඔයගොල්ලන්ට පිටපොඩ බලා ගන්න බැරි හින්දා. ඒකයි මම වීඩියෝ එකේ වේගය අඩු කරලා තියෙන්නේ. මේ ෂර්ට් එක මෙන්න තියෙනවා හරිම අඩුයි. මම හිතන්නේ මේ ෂර්ට් එක 900ක් 800ක් 900ක් වගේ බෝඩ් එකක් දාලා තිබුණේ. චූටි බබාලට ඇඳුම්, ලොකු බබාලට ඇඳුම් හරි ලස්සනේම තියෙනවා. ඉතින් පුළුවන් අය ඇවිල්ලා තෝරලා ගන්න පුළුවන්. මිලක් ගොඩක් අඩුයි. අවුරුදු කාලේ නම් ඉතින් උලන් කිට්ටු වෙනවත් අමාරුයි.
කොහොම වැඩි කර තියෙන්නේ නැහැ නේ. කොහොම සතියෙන් දෙකකින්. පොප්ලින් කියන පීස් එකක් ගන්නවා මොකද ඔයාලට ඕනේ කාලේ? ඉතින් පීසියක් ගන්න නම් 150 ගන්න. 150. අපි මෙතනින් ඇතුළට ගියා. මෙතන ගොඩක් ලකි කර්ටන්ස් කියලා තමයි එතන උඩ බෝඩ් එක හදන්නේ. මේක නිකන් බසාර එකක් වගේ දිගටම තියෙනවා. මේ තියෙන පැත්තෙන් දාලා තියෙන චීත රෙදි. ඒක ඩිසයින් ගොඩ ආරියක් තියෙනවා. වැඩිපුර තියෙන මෙතන කර්ටන් රෙදි. පොප්ලිනක් තියෙනවා. චීත රෙදි තියෙනවා. ගවුම් මහන ඕන කොටන් රෙදි වර්ගයක් තියෙනවා. මෙතන නම් පියවරට අතන්ට වඩා අතනින් පැන් දෙකකට වඩා ටිකක් ගණන් නැති. මේවල ගාව තියෙන ගොඩක් කර්ටන්ස් රෙදි තමයි. කර්ටන් රෙදි වගේ තැනකට આવොත් ගොඩක් කඩුවට ඔයගලන්ට ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ පොප්ලින් අපි පීස් එකක් ගන්නවා නම් අතන යාර 120යි. මෙතන 140යි. අපි කලින් ආපු තැන පළවෙනි යන දෙවෙනි දෙවෙනි යහට ආපු තැන යාර 150යි පීස් එකම ගන්නව නම්. ඉතින් අර පළවෙනි යට ආපු තැනට වැඩිය මේකත් ටිකක් ගණන් වැඩි. මේ බන් කර්ටන්ස් රෙදි තියෙනවා. හරිම ලස්සන ඩිසයින් තියෙනවා. මේ ඇතුළට යන්න තියෙන තනිකර කර්ටන්ස්. පොප්ලින් ගන්න තියෙනවා. පීස් එකක් ගන්න නම් කොහොමද ගන්නේ? අපි මෙන්න මෙතනට ගියා. මෙතන කඩේ පේනවා වගේ නෙමෙයි. තනිකර උඩ තට්ටුවක් තියෙනවා. තනිකර බ්‍රයිඩල් ඩ්‍රෙසින් එහෙම ලස්සන ඒවා තියෙනවා. අපි සාරි වෙඩින් වලට යන සාරි ඩිසයින්, සාරි ජැකට් ඩිසයින් හරිම ලස්සනයි තියෙන. මෙතන කඩේ පොඩියට පේනකොට උඩ තට්ටුවට යන්න තියෙනවා. පොප්ලින් නම් මෙතන තිබ්බේ නැහැ. මෙතන ලස්සන ඩිසයින් වැඩ කරපු ලස්සන ඩිසයින් තියෙනවා. මේකට කලින් ගිහින් තියෙනවා රෙදි අඩුව කරගන්න. වෙඩින් පාටිස් වලට යන ඇඳුම් මන අයට නම් ගොඩාක් ලස්සන මටීරියල්ස් ගන්න තියෙනවා මෙතන. සුදු පොප්ලින් ගන්න තියෙනවද? පීස් එකක් කොහමද එන්නේ? පීස් එකක් ගන්න යාර 40ක් තියෙන 5000යි 125 විතර යාරයක්. මොකද ගන්නේ? අන්ඩර්ස්කර්ට්. ආර්දා සයිස් එක 150. වෙනවනම් මේ කලිපාට තියෙනනේ. ඒක පොඩක් අඩු හරි නේද? ඔව් ඔය තියෙන ඉස්සරහ. අන්ඩර්ස්කර්ට් වල හොඳයි. ඒකත් දෙන්නේ තියෙනවා. ඒක 10ක් අඩුයි. මෙතන තිබෙනවා අන්ඩර්ස්කර්ට් ඉතින් මෙතන 125යි යාරේ. තව 115කටත් යාරයක් ගන්න තියෙනවා. ඒක අපේ අම්මා බය වුණා ක්වොලිටි අඩු වෙයි කියලා. ඒ හින්දා අපි ඒක නම් ගත්තේ නැහැ. 125 අපි කලින් ආපු මැටීරියල් එක මෙතන 125යි. අපි කලින් මම 120ටනේ. ඒ හින්දා අපි ආයි ටිකක් බලන්න ගියා. පාසි දුවලා වගේ වෙනවද දන්නේ නේද? පාසි දුවලා වගේ වෙනවද දන්නේ නේද? ඒක නෙමෙයි. අර 10 15 බලන්න ගිහින් නේ. අරක නම් හැබැයි හොඳයි. මේ වගේ අර ඉංග්‍රීසි තිබුණේ නැහැ. ඒතර පොඩි එකකට තමයි කියන්නේ.
ගන්න. පීස් එකක්ද? ගාන ගන්න 20 ගන්න එක පීස් එකක්. ඉතර 5000. දැන් නැහැ නේ. නේද? මේ පීස් එකක් ගන්න කොහෙද? 125ක තියෙනවා. 125ක. අතන 125. ඔව්. අතන 125ක. බලන්න එන එකම ඇවිද්දා හරියන්නේ හරි මදුයි ඉලාස්ටික් එක මොකද යාර 10 රුපියල් 300යි ඒකට රේන්ද යාරයක් වෙන රුපියල් 30යි ඉලාස්ටික් ඒ වගේ යාර මේ අන්ඩර්ස්කට් 30 රුපියල් 300යි ඉලාස්ටික් එංගල් බාගෙන අන්ඩර්ස්කට් උනේ එංගල් බාගෙන කියන්නේ යාර 44ට කොහමද ලස්සන සීක්වෙන්ස් වලට රස යාර 15ක් තියෙනවා. ගොඩාක් 100ද මේක 300යි. මහනයට ඕන තරම් දේවල් ගන්න තියෙනවා කමුනේ තුනක් දෙන්නද? එතකොට ඇති වෙයිද ඔව් මේකෙන් අංගස්කට් 10ක් තමයි මණ්ඩ පුළුවන් එකේ පිස් එකේ. එකේ ඒකෙන්. යාර 40ක් තියෙනවානේ. තුනක් ඇති. තුනක් හරි. එක එක જાති පාට මේ පාට නෙමෙයි පාට ඒකේ ඩිසයින් ඩිසයින් ඒකේ ඩිසයින් ගත්ත තමයි හරි. ඩිසයින් තුනක් දෝනේ. නූල් ඕනද ඉලාස්ටික් ඕනද? ඉලාස්ටික් කොහොමද කීයද මේක 300යි. යාර කියපු යාර 30ක් තියෙනවා. ගන්න. ඒ ඔය ටිකද නූල් නූල් ගන්න නූල් ගන්නද? අය මේකද මේක නූල් තියෙනවා සුදු පාට එහෙන් හරි අපිට ගන්න 1200. ඔව් හරි හරි මම කලින් කිව්වේ රේන්ද මීටර් යාර 10 300 කියලා යාර 10 නෙමෙයි යාර 15 300 ඒ නූල් එක කීයද මේක 150. ඔය දෙකේම දෙන්න හරි මදි වෙනවා ඉතින් අපි ඒ ටික අරන් කෙලින්ම ආවා. ඉතින් අපි මුලින්ම ගිහපු කඩේට බලබලදී නෑ කලින් බලලා ගිහපු එක ගත්තා. අරගෙන බිලක් දාලා එහෙමම ගෙදර ආවා. ඉතින් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක පැත්තකට වෙයි කියලා හිතනවා. සාමාන්‍යයෙන් චූරියට බිස්නස් එකක් කරන්න යන අයට අන්ඩර්ස්කර්ට් එකක් මහන්න ඉතින් එච්චර අමාරු දෙයක් නෙමෙයි. මේක අන්ඩර්ස්කර්ට් මහන්න හිතන අයට හිතෙන්නේ නැති අයට හිතෙන්න එහෙම කියලා රෙදි ගන්න පුළුවන් තැන් බලලා තමයි වීඩියෝ එක කරේ. ඉතින් උගන්න ගොඩාක් ස්තුතියි අපේ වීඩියෝ එකත් එක්ක හිටියට. ඉතින් හැමදාම මගේ YouTube channel එකත් එක්ක ඉන්න subscribe කරලා ඒක දෙන්න. එහෙනම් ඉස්සරණයි. ඉතින් මේ අපි ගෙදර යනවා. මේ අපේ අම්ම චූටි බබෙක් වගේ මගේ අතේ එල්ලලා යනවා. ඉතින් එනම් බයි.